සමාජ මාධ්‍ය ජාල හරහා ගලා එන තොරතුරු සහ අදහස් වලට මහජන මතය වෙනස් කිරීමේ විශාල බලයක් ඇත. වත්මන් රජයට සහ ඉදිරි රජයන්ට ඇති විශාලතම අභියෝගය වන්නේ ඩිජිටල් සමාජ මාධ්‍ය වලින් එන්නවන බලපෑමයි. ලංකාවේ අනාගත දේශපාලනයේ මූලික වෙනසක් ඇති කළ හැකි ප්‍රධාන සාධකය වන්නේ ඩිජිටල් අන්තර්ගතයයි. අපි හැමෝම සැරසරන ඩිජිටල් අවකාශය වුණාට පොතක් කියන්නේ අපේ පරිකල්පනය අවදි කරන්න පුළුවන් ප්‍රධානතම මාධ්‍යයක් කිව්වොත් මම නිවැරදි. මොකද අපිට මේ පරිකල්පනයෙන් තමයි අපි දැන් මේ කතා කරන AI තාක්ෂණය එහෙම නැත්නම් ඩිජිටල් අවකාශයේ යම් අලුත් නිර්මාණ බිහි වෙන්න මේ හැම දෙයකටම පළවෙනිම සාධකෙ වෙන්නේ මානව පරිකල්පනය. ඉතින් පරිකල්පනය අවදි කරගන්න හොඳම දේ තමයි පොතක් කියන්නේ. ඉතින් ඒ නිසාම තමයි ආට් කතා පළවෙනි වැඩසටහන පොතකින් පටන් ගන්න හේතුව. ආට් කතා කොහොමද මේ පොත ගැන විශේෂයි? මොකද මේකට හේතුව අපි මේ ඔබ සම්බන්ධ වෙන ඩිජිටල් අවකාශය අපි දන්නවා මේ වෙනකොට AI තාක්ෂණය ඇවිල්ලා තියෙන මේ AI තාක්ෂණය ගැන විශාල වශයෙන් පහුගිය සති කිහිපයක පුරා අපි කතාවට බහට ලකුණා. මොකද අපි දැක්ක වීඩියෝ පට සැකසීමේ අවකාශය අපිට ලැබීමත් එක්ක අපි ලංකාවේ අය දන්නවාද හොඳ නිර්මාණ අපිට කරලා දීලා තිබ්බා. ඒ අවකාශයෙන් ප්‍රයෝජන අරගෙන කොහොම නමුත් මේ ඉදිරි AI තාක්ෂණය අපිට දැක්කම කිතා ගන්න පුළුවන් මොන වගේ තාක්ෂණික අවකාශයකට අපි එළඹෙන්න නියමිත වෙමින් තියෙන්නේ කියලා. කොහොම නම් මේ පොතේ විශේෂත්වයක් තමයි මේ පොත තමයි ලංකාවේ පළවෙනි වතාවට AI තාක්ෂණයත් මානව බුද්ධියත් එකතු කරගෙන ලියවිච්ච පොතක්. පොතේ නම තමයි සියලුම හිමිකම් ඇවිරිලි. එතකොට අපේ කතුවරයා තමයි සංජික ප්‍රසාද් දොළේවත්ත. ඉතින් සංජික කියන්නේ බොහොමත්ම රහට ලියන්න පුළුවන් කෙනෙක්. ඉතින් මේ පොතේ රසවල් දෙකක් මට හම්බුණා. ඇත්තට මොකද මේකේ අර මම කන්නත් කිව්වා වගේ AI තාක්ෂණය සහ මානව බුද්ධිය එහෙම නැත්නම් සංජයගේ ඒ කලාත්මකයේ රහ ලියවිල්ල ඇතුලේ ඒ වගේම තමයි ඇතුළත් වෙනවා වගේම තමයි AI තාක්ෂණය මගින් ලියවිච්ච කොටසත් හරි ලස්සනට වෙන් කරලා ඒ දේවල් පැහැදිලිව අපිට දැක ගන්න පුළුවන්. කරමු මේ පොත මට අතට ගත්ත ගමන් මට ආපු ප්‍රශ්නේ තමයි මේකේ කියලා තියෙන විදිහට කොහොමද මේ AI තාක්ෂණයත් එකතු කරගෙන අර ලියන්නේ කියලා. ඒකට අපිට හට් වෙන දේ තමයි අර අපි දැන් පුරුදුලා තියෙන අසයින්මන්ට් එකක් කරන්න වගේ ඒ අසයින්මන්ට් එකක් කරනවා වගේද මේක කරලා තියෙන කියලා තමයි පොතට ගත්ත ගමන් හිතුණු දේ. හැබැයි මේ පොතේ අතරට ගිහිල්ලා මේක කියවගෙන යනකොට තමයි තේරුනේ මේ මොකක්ද මේ කරලා තියෙන්නේ කියලා. මම ඒක ගැන මං කියන්නේ නෑ. මොකද ඒක ඇත්තට මේ පොත කියවලාම තමයි ඒක අත්දැකීමින්ම ගන්න ඕනේ හොඳ වෙනස් විදිහේ අත්දැකීමක් සාමාන්‍ය පොතක් කියනකොට වඩා. ඒ කොහොම නමුත් මේක පොතක්. ඉතින් මේ පොතේ ඇතුලේ අපිට පොත ඇතුලේ තියෙන සමාජීය දේශපාලනික කාරණේ ගැන කතා කරොත් යම්තාදුරට පැහැදිලි AI තාක්ෂණය සහ මේකේ පූර්ව ප්‍රචාරක පටක දැක්කත් අපිට තේරෙච්ච දේ තමයි මේ AI කියන එක එහෙම නැත්නම් ඩිජිටල් තාක්ෂණය කියන එක මේ මොහොතේ කොයිතරම්නම් දියුණුවට පත් වෙමින් යනවද කියන සාධකෙන්. මෙන්න මේ සාධකෙන කොයිතරම් දුරට මානවයාට එහෙම නැත්නම් අපිට ඉදිරියේදී බලපායිද කියන එක. මේ ගැන ඕන තරම් අපිට කතා බස් කරනවා. පහුගිය දවස් කීපය තුළේම වැඩි වශයෙන් අපිට දැක ගන්න පුළුවන්. මෙතෙන් අපි වැඩි හිටියපුරම කතා කරන දෙයක් තමයි මේ කියන AI තාක්ෂණය නිසා රැකියාව අවස්ථා අහිමි වෙන්න පුළුවන්. මෙන්න මේ ෆීල්ඩ් එකේ රැකියාවකට නැති වෙන්න එන්නේ මේක නැති වෙන අරක නැති වෙන කියන. හැබැයි කාට හරි හිතන්න පුළුවන් නම් මේ AI තාක්ෂණය නැත්නම් මේ තාක්ෂණික දියුණුවත් එක්ක අපිට හිමි වෙන රැකියා අවස්ථා මොනවද කියන එක මම හිතනවා අපිට හොඳ අනාගතයක් සැලසුම් කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපි අර නෙගටිව්ම හිතන්නේ නැතුව පොඩ්ඩක් පොසිටිව් හිතමු. මොකද මම පොඩි උදාහරණයක් කියන්නම්. මේ පොත ගැන කතා කරන ගමන් මට ඒකක් කියන්න ඕන හිතුනේ. දැන් අපි දන්නා ඉස්සර කාලේ අපි පුංචි කාලේ අපි දැක්කා ටයිප්‍රයිටරෙන් ටයිප් කරනවා. අපි එහෙම තමයි අපි දැක්කේ රාජ්‍ය ආයතනවල ඕනම ආයතනයක වැඩ කරනවා. හැබැයි ඒකට කම්පියුටර් එක එනකොට අපි ගොඩක් අය කතා වුණා මේ ටයිප්‍රයිටරෙන් වැඩ කරපු කට්ටියට රැකියාව හිමි වෙයි කියලා. හැබැයි එකම දේ තමයි අහිමි වෙච්ච පිරිසකුත් හිටියා නෑ කියන්න බෑ. හැබැයි ඒ අප්ඩේට් වෙන්න පුළුවන් නම් අපිට ඊළඟට එන තාක්ෂණයට මොනම හරි ආකාරයකින් අපිට අප්ඩේට් වෙන්න පුළුවන් නම් මම හිතනවා අපිට ඒ තරම් කියන තරමට රැකියාව සඳහා වෙනත් මොනවා හරි වෘත්තියක් සඳහා ලොකු තාක්ෂණයක් ඉන්නේ නැහැ. එකම දේ තියෙන්නේ අප්ඩේට් එක. මෙන්න මේ අප්ඩේට් වීම ගැන හරි ලස්සනට මේ පොතේ
තියෙනවා. මොකද ඒකට හේතුව තමයි දැන් අපේ පරම්පරාව කියන්නේ අපි කියන්නේ අපිට වඩා බාල කියන්නේ අපිට වඩා පොඩි පරම්පරාවනේ ජෙන්සී කියන්නේ. ඒ ජෙන්සී කියන්නේ තාක්ෂණයත් එක්කම මේ ලෝකෙට බිහි වෙච්ච පිරිසක්. ඒ වගේ තමයි ඊට පසු පරම්පරාව තාක්ෂණයේ අතේ තියාගෙන ඉන්න පිරිසක්. ඒතකොට අපි කියන්නේ ඊට මැද ඉඳලා අපි තාක්ෂණයට අතින්ද ඊට පෙරත් අතින්ද අපි තාක්ෂණය ඉගෙන ගනිමින් යන පරම්පරාව. හැබැයි අපේ වැඩිහිටි පරම්පරාව කියන්නේ අපේ අම්මලා තාත්තලාගේ පරම්පරාව ගත්තොත් ඒගොල්ලන් මේ තාක්ෂණය ටිකක් හරි අමාරු ගන්නවා. පැහැදිලින් සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේක නැත්නම් අපි කියන්නේ අපේ පරම්පරාවත් අපිට ඉහළ පරම්පරාවත් අතර මැද චරිතයක් කොයි විදිහටද මේ තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරන්න වෙන්නේ, තාක්ෂණය ඉගෙන ගන්න කොහොමද, ඒ තාක්ෂණය නිසාම ඇතිවෙන ප්‍රශ්න මොනවද කියන එක තමයි මේ පොතේ ඉතාමත්ම සරලව කතා කරන්නේ. ඇත්තටම ඒක මේ සරලව කිව්වට ඒක ඇත්තට වචන සරල වුණාට ඒ වචන වලින් කියවෙන අරුත බොහොමත්ම ගැඹුරු අරුතක්. මොකද මම එහෙම කියන්නේ මේක ඇත්තටම අර වචනයක් කියවලා ඡේදයක් කියවලා හිතන්න ඕනි පොතක්. හිතන්න ඕනි පොතක්. මොකද ඒක එහෙම කියන්නේ මම මේක නිසා මේක දැනටමත් අපිට වෙමින් පවතින සිදුවීමක් ඇත්තට. මේක වෙමින් පවතින අපි මේ ගැන මේ සිදුවීම් මේ පොතේ තියෙන දේවල් අපි අහලා තියෙනවා. ඒකට ඒ අහලා තියෙන අපි දැකලා තියෙන සිදුවීම් මාලාවට කලාත්මක වටිනාකමක් සහ ඒකට ෆිලොසොෆිකලි වටිනාකමක් මේ පොතේ ලැබලා දීලා තියෙනවා. මම ෆිලොසොෆි කියලා වචනේ පාවිච්චි කරේ මේක හරිය ලස්සනට අපි බුද්ධ දර්ශනයත් එක්ක මේ අයිතාක්ෂණය හැම නැත්නම් කෘතිම බුද්ධිය මේ වගේ විවිධ අදහස් වලින් කටන්නේ නැත්නම් මේ මිනිහානේ අන්තිමට කොහොම කරත් මේ තාක්ෂණයේ හසුරවන්නේත් මිනිස්සයා. එතකොට මේ හැම දෙයකටම මිනිස්සයා සම්බන්ධයි. මිනිස්සයාගේ මනස සම්බන්ධයි. මේ මනස එක්ක එතකොට මේ අහිමි වීම, දරා ගැනීම, මේවත් එක්ක ඉන ප්‍රශ්න, ඒ දේවල් හරිය ලස්සනට කොයි විදිහද බුදුදහම ඇතුලේ කතා කරලා තියෙන්නේ කියන එක මේ පුංචි පොත් පිංච ඇතුලේ තියෙනවා. ඇත්තටම ඒ නිසා මේක මම හිතන්නේ මේ කාලවකවානුවේ මේ සීභාවයේ කියන්නේ මේ ජෙනරේෂන් එකේ ඉන්න හැම කෙනෙක්ම කියවන්න අවශ්‍ය පොතක්. මොකද මේක තමයි අපේ අනාගතයේදී සිදුවෙන සහ සිදු වෙමින් පවතින යථාර්ථය වෙන්නේ. ඉතින් ඒ නිසා හැමෝටම කියනවා මේ පොත අරගෙන කියවන්න. කියවලා මේක අන්තිමට සංජයකය කියලා තියෙනවා වගේ මේව ටැග් කරලා ඒ පොත ගැන යම්කිසි සටහනක් දාන්න කියලා මම හිතන්නේ මේක ටැග් කියුවට ටික දවසක් යනවා මේක මොකද්ද මේ මටත් උනේ දේ තමයි. මේක කියුණාට මේක මාර දෙයක් නෙවෙන්නේ යන්නේ මේක කෙනෙක් හිතෙන්න පුළුවන් මේක සරල කතාවක් කියලා. අපි හැමදාම අත්දකින්න කතාවක් නමුත් ඒ කතාව ඇතුළේ තියෙන යථාර්ථය මේ අයිතාක්ෂණයත් එක්ක අපිට එන්න පුළුවන් අභියෝගය මොකද්ද මේ හැම දෙයක් ගැනම මේ නවකතාවේ මේ පොඩි නවකතාව ඇතුළේ තියෙනවා. මේක ඇත්තටම කියවල ඉක්මනට කියවල ඉවර කරන්න පුළුවන් පොතක්. මම තවත් විශේෂ දෙයක් කියන්නම්. මේකේ ඊට අමතරව කවුරුම හරි කෙනෙක් මම කියන්නේ මේ හිතන්නේ සංජය අයියා මේ චරිතයේම ඉන්න ජෙනරේෂන් එකම ඇත්තටම හොඳ උදව්වක් විදිහට මේ පොත රචනා කරා කියලා මට වෙලාවකට හිතෙනවා. මේක අන්තිම පිටුපිටේ දැක්කත් පස්සේ මොකද ඩිජිටල් අවකාශයේ අපේ තරුණ පිරිස ඕන තරම් දන්න වොකැබුලරි එක තියෙනවා. අපි දන්නවා. අපි ඇල්ගොරිතම් කිව්වොත් මොකක්ද කියලා දන්නවා. මාකටි බිට්කොයින් ගැන අපි හැම දෙයක් ගැනම අපි සාමාන්‍ය අවබෝධයක් තියෙන හැබැයි ඒ ගැන සාමාන්‍ය අවබෝධයක් නැති පොත් කියවන අයට මේ ගැන සාමාන්‍ය ඉතාම සියුම් අවබෝධයක් ගන්න පුළුවන් අවස්ථාවකට පොතේ අන්තිමට සංජය අයියා සලස්සලා දීලා තියෙනවා. මම හිතන්නේ ඒක ඉතාමත්ම හොඳ තත්ත්වයක්. මොකද අපි දන්නවා අපේ වැඩිහිටි පරම්පරාව කියන්නේ අපේ අම්මලා තාත්තලාගේ පරම්පරාවට මේ වචන හරි නුහුරුයි. හැබැයි ඒගොල්ලන් පොත් හරි හුරුයි. ඩිජිටල් අවකාශයේ නුහුරු වුණාට පොත් හරිම හුරුයි ඒගොල්ලන්. ඉතින් මේ වගේ පොතක් ඇත්තට වැඩිහිටියට ඔබගේ අම්මට තාත්තට වගේ කෙනෙක්ට උනත් මේක පොතක් අරන් දුන්නොත් ඒගොල්ලන්ට පුළුවන් වෙනවා මේ ඩිජිටල් අවකාශයේ ඇතුලේ මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියන එක ගැන යම් ප්‍රමාණිකව අවබෝධයක් ගන්න. ඒ නිසාම තමයි මේ පොත මට හරි රහ පොතක් විදියට දැනෙන්නේ. මොකද ජෙනරේෂන් කීපයක අවස්ථා ප්‍රශ්න සිදුවීම් මේ පොත ඇතුලේ මේ වචන ඇතුලේ තියෙනවා. මේක ඇතුලේ තොරතුරු දත්ත මේ හැම දෙයක්මත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ පොත අනිවාර්යයෙන්ම මම හිතන සංජයකය ලොකු පිම්බක් කරේද සාපි අභියෝගයක් ඇත්තට. මොකද අපි දන්නවා මිනිස්සෙක්ගේ මානවයෙක් අපි දන්නවනේ සංජයකය ලියන්නේ කොහොමද කියන එක අපි යම් කිසි ආකාරයක අවබෝධයක් තියෙනවා. පත්තරේ ඉඳලා නැත්නම් Facebook එකකින් මේ හැම දෙයක්ම රහට ලියන්න පුළුවන්. හැබැයි මේ රහ කොහොමද මේ රහට කොහොමද තුන පහට එකතු කරගෙන තියෙන්නේ යයි තාක්ෂණයක කියන එක මේ පොතත් එක්ක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි මේක තවත් එක පැත්තකට ඉවර කරලා දෙනවා සංජය අයියා. මේ අපි හිතනවට වඩා මේ AI තාක්ෂණයට බය වෙන්න ඕනේ නෑ. AI තාක්ෂණයේ තියෙන අපිට වැඩ පහසු කරගන්න මිසක් අපේ වැඩ ගන්න නෙවෙයි කියන එක
අපි කරමින් ඉන්න වැඩ වලට ගන්න මේ පැහැරගෙන යන නෙවෙයි කියන එකත් මේක එක්තරා විදිහට උපදේශයක් එහෙම නැත්නම් මාර්ගයක් සලසලා දෙනවා කියලා මට නිකමට හිතෙනවා. මොකද ඒකට හේතුව තමයි කෙනෙක් ඉන්නම් මේ අද මොකද ලියන්න ගත්තාම දැන් හැමෝම කියන්නේ නේ ඒකෙන් ලියලා ගහන්න කරන්න පුළුවන්. අසයින්මන්ට් එක නෑ එකකින් කරන්න කොපි එකක් නෑ එකකින් කරන්න පුළුවන්. හැබැයි අපි කොහොමද අපේ පරිකල්පන ශක්තිය මේ තාක්ෂණික දැනුමත් එක්ක එකතු කරගෙන ඕනම දෙයක් කරන්න කියන එකට හොඳ උදාහරණයක් තමයි මේ පොත. ඉතින් සියලුම හිමිකම් ඇවරිනි මේ පොත සංජය ප්‍රසාද් දලේවත්තගේ අලුත්ම නිර්මාණය. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ පොත මිලදී ගන්න. කැමති කෙනෙක්ට පුළුවන් නම් කියවන්න. මේක හොඳ පොතක්. එහෙම නැත්නම් කියවන්න බැරි කෙනෙක් ඉන්නවා නම් අපිට පුළුවන් මේ පුස්තකාලවල තියෙන අනාගතේ ඒ තැනකින් හරි කියවන්න. මොකද පොත් කියවීම කියන්නේ තාක්ෂණයත් එක්ක මග හැරෙන දෙයක් කියලා අපිට පේනවා. හැබැයි පොතක් කියවුවොත් ඕගොල්ලන්ට තාක්ෂණය හරියට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් ගැන නැත්නම් පරිකල්පන ශක්තිය වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පොත විතරක් නෙවෙයි තවත් ගොඩක් පොත් මේ ලංකාවේ ඇතුළේ තියෙනවා. ඉස්සරහට අනිවාර්යයෙන්ම සැප්තැම්බර් මාසයේ කියන්නේ පොත් ගොඩක් ලංකාවට එන කාල සීමාවක්. ඉතින් හැමෝටම පොත් කියවන්න. ෆෝන් එකේ එහෙම නැත්නම් පරිගණකයේ නැත්නම් ඒ තාක්ෂණයත් එක්ක ගනුදෙනු කර ඉන්න අතරතුරදී පොතක් කියවන්නත් කොහොම හරි වෙලාවක් හොයාගන්න කියලා ආරාධනා කරනවා. ඉතින් තවත් ආට් කතාවකින් ෆිල්ම් එකක් වේවා එහෙම නැත්නම් පොතක් වේවා ටීවී සීරීස් එකක් වෙන්නත් පුළුවන්. ඒකකින් මේ සුබ දවසක්. ආට් කතා